අද වීඩියෝ එකෙන් අපි දෙන්නත් එක්ක රාමෙන් හදන්නයි යන්නේ. බලමු අපි අද මොනවද හදන රාමෙන් එක කියලා. අපි මුලින්ම ගියේ සූප් එකේ බුල්ඩක් ඔරිජිනල් ටේස්ට් එකයි කාබෝනාරා ටේස්ට් එකයි තිබ්බා. ඒ වුණාට අපි දෙන්නම සැලකන්න පොඩ්ඩක්වත් කැමති නෑ. ඒ නිසා අපි කාබෝනාරා එක තමයි ගත්තේ. ඊට පස්සේ අපි ගියා 7 එකට. 7 එකෙන් මට ඕනේ වුණා ඩම්ප්ලින්ග්ස් ගන්න. ඒ නිසා අපි ඩම්ප්ලින්ග්ස් අරගෙන ඊළඟට අපි 7 එකෙන් ගත්ත අලුතෙන්ම ආපු ෂින් රාමෙන් එකේ තූම්බා කියන රාමෙන් එක. ඒක අරගෙන අපි දැන් යමු ගෙදරට. අපි දෙන්න මේ ගොඩාක් දවසකට පස්සේ තමයි රාමෙන් එකක් හදලා කන්නේ. මොකද ස්ටුඩන්ට් යන කාලේ නම් හැමදාම වගේ රාමෙන් කෑවට වැඩ කරන්න පටන් ගත්තට පස්සේ රාමෙන් කන එක ගොඩාක් දුරට අපිට අඩු වුණා කියන්නේ අපි දෙන්නට ඒක මගහැරිලා ගියා. මොකද අපි දෙන්න වැඩට යනකොට කෑම හදාගෙන ගියා. ඒ වගේම රෑට රාමෙන් වගේ දේවල් කන එක ගොඩාක් අඩු කළා. ඒ නිසා ඇත්තටම ගොඩ දවසකට පස්සේ තමයි රාමෙන් එකක් කන්නේ. බලමු අපි ගොඩ දවසකට පස්සේ හදන රාමෙන් එක රස වෙයිද කියලා. මට හිතුණා නිකම්ම රාමෙන් එකක් හදලා කනවට වඩා එකට මොනවා හරි ඇඩ් කරගත්තා නම් හොඳයි කියලා. ඒ නිසා ගෙදර තිබ්බා සොසේජස් වගේකුයි බිත්තරයි. ඉතින් මම හිතුවා ඒ ටිකත් පොඩ්ඩක් වැදලා ගත්තා නම් අපේ රාමෙන් එක තව ටිකක් රස වෙයි කියලා. අපි දෙන්න ගොඩාක් වෙලාවට හිතන දෙයක් තමයි මේ වගේ පුංචි නිවාඩුවක උනත් අපි දෙන්නත් එක්ක එකතු වෙලා මොනවා හරි පොඩි කෑමක් හදලා ලබන සතුට, එහෙම නැත්නම් ගෙදර ක්ලීන් කරන එක දෙන්නත් එක්කම එකතු වෙලා කරද්දී අපි එක දිගට වැඩ කරලා ලැබෙන පොඩි ස්ට්‍රෙස් එකක් වුණත් නැති කරන්න හේතුවක් වෙනවයි කියලා. මොකද අපි දෙන්නත් එක්ක එකතු වෙලා එක කරද්දී අපි දෙන්නට දෙන්න එවල කතා කරන දේවල් එක්ක අපි දෙන්නගේ තියෙන දේවල් ප්‍රශ්න දෙන්නත් එක්ක කතා කරන්න අපිට පොඩි හරි අවස්ථාවක් ලැබෙනවා. මං හිතන්නේ පිටරටක ඉන්න කෙනෙක් වුණත් ලංකාවේ ඉන්න කෙනෙක් වුණත් තමන්ගේ පවුලයත් එක්ක පොඩිම හරි වෙලාවක් ගත කරනවා නම් එයාලට පුළුවන් එයාලගේ මානසික සතුට තව වැඩි කරගන්න. ටිකටම වැඩත් එක්ක එකට ගැටෙන අපිට පුංචිම හරි සැනසීමක් ලැබෙන්නේ අපේ පවුල ඇතුලින් කියලා තමයි අපි දෙන්නම විශ්වාස කරන්නේ. අපි දෙන්නට හිතුණා චීස් රස ටිකක් වැඩිපුර තියෙනවා නම් හොඳයි කියලා. ඒ නිසා අපි ගෙදර තිබ්බ පාමසන් චීස් වලින් ටිකක් ඇඩ් කරගත්තා. ආයේ අපි 7 එකෙන් ගෙන ආපු ඩම්ප්ලින්ග්ස් ටිකක් මේ රත් කරගන්නයි හදන්නේ. මේ රාමෙන් එකේ මම දැන් බලද්දී යකිසොබා කියලා ගහලා තිබ්බා.
ඒ වුණාට අපි දාන මොනවවත් යකිසොබා සුවඳක්වත් ආවේ නැහැ. යකිසොබා කියන්නේ ජපානයේ ඔමත්සුරි වගේ වලදී ගොඩාක් වෙලාවට තියෙන කෑමක්. ඒ වගේම සාමාන්‍යයෙන් ජපානයේ ගොඩක් අය කන කෑමක්. කිසොබා කියන්නේ තැදපු නූඩ්ල්ස් කියන තේරුම. මං හිතන විදිහට මෙහි අර එළවලු මස් වර්ග දාලා සෝස් එකක් දාලා ගොඩක් ෆ්‍රයි කරලා ගන්න නූඩ්ල්ස් එකක් ඒක. ඒ රස ආවොත් යකිසොබා රස මං හිතන්නේ ඒ කියන මොකද මේ සුවඳක්වත් ආවේ නැහැ. බලමු අපි මොන රසද එන්නේ කියලා. අපි ආයි චීස් ටිකකුත් ඇඩ් කරගත්තා. මොකද අපි දෙන චීස් වලට ගොඩාක් කැමති නිසා. ඔන්න ඉතින් අපේ රාමෙන් එක දැන් හිමින් රෙඩි වෙලයි තියෙන්නේ. දැන් තියෙන්නේ රස බලන වෙලාව. අද අපේ ගෙදර බ්ලැක් සෙසමි සීඩ්ස් තිබ්බේ නැහැ. ඒ වෙනුවට මම අද පාවිච්චි කළේ වයිට් සෙසමි සීඩ්ස්. සෙසමි සීඩ්ස් ගොඩාක් ඇඟට ගුණයි කියලා කියනවා. ඒ නිසා අපි ගොඩක් වෙලාවට කෑම වලට සෙසමි පාවිච්චි කරනවා. ඔන්න ඉතින් දැන් රස බලන්න තමයි හදන්නේ. අපි බලමු මොන වගේ වේද කියලා. ඇත්තටම මේ රාමෙන් එක රසයි. මං ගොඩ දවසකින් කාපු නිසා දන්නේ නැහැ. ඇත්තටම මේ රාමෙන් එක ගොඩාක් රස වුණා. චීස් රස හොඳටම තිබ්බායි. පොඩි ගාලික් මික්ස් රසක් ආවා. ගොඩක් සැරවුනේ නැහැ. එහෙනම් අදට අපි දෙන්න ගිහින් එන්නම්. ආය අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් හැමෝම පරිස්සමෙන් ඉන්න.